1817 වසර ඕව වෙල්ලස්සේ නිදහස් අරගලය මෙලෙස ආරම්භ වුණා. කැරැල්ල මර්ධනයට ඉංග්‍රීසින් තෝරාගත්තේ මෝනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමාවයි. තනතුරු අතහැර තමන්ගේ මිනිසුන් වෙනුවෙන් සටන් කිරීමට ඔහු අභීත තීරණයක් ගත්තා. කැලෑවන් සහ ගල්ගුහාවල සැඟවී සිටිමින් ඔවුන් ඉංග්‍රීසින්ට දරුණු ප්‍රහාර එල්ල කළා. නමුත් පාවාදීමක් හේතුවෙන් අපේ වීරයා පරවාහගමදී ඉංග්‍රීසින්ගේ අත්තඩංගුවට පත් වුණා. මරණ දණ්ඩනය හමුවේ වුවද ඒ අභීත නායකයාගේ හිස කිසිවිටකත් පහත් වූයේ නැහැ. 1818 නොවැම්බර් 25 වනදා ඔහු තම අවසන් ගමන ආරම්භ කළා. දළදා සමිඳුන් වැන්ද පුදාගත් ඔහු මරණයට මුහුණ දීමට සූදානම් වූයේ ඊතා සංසුන්වයි. අනිච්චාවත සංඛාරා කියමින් ඔහු සිනාමුසු මුහුණින් මරණය වැළඳගත්තේ මව්බිම වෙනුවෙනුයි. මොනරවිල කැප්පෙටිපොළ නාමය හෙළ ඉතිහාසයේ සදාකාලිකවම රන් අකුරින් ලියවී තිබෙනුය.